අයිබෝන් පුතේ අද අපි 4 වෙනි දවසට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ සූදානම් වෙන්නේ. අපි 2017 ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. 2017 ප්‍රශ්න පත්‍රයේ අපි ප්‍රශ්න 17 වෙනි ප්‍රශ්නයට එනකම් කරා. අපි දැනට කරපු පාඩම් වලට අදාළ ප්‍රශ්න වලින් අපි ප්‍රශ්න අතහැරලා තිනවා. කරපු නැති පාඩම් වල ප්‍රශ්න දෙකක් අතහැරලා තිනවා. අද අපි සාකච්ඡා කරනවා ඉදිරියට ප්‍රශ්නාංක 18 2017 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 18 බලන්න. x නම් උපාංගයක් භාවිතයෙන් මල් පෝච්චියක ප්‍රතිබිම්බයක් සුදු පැහැති සිරස්තලයක් මතට ලබාගත් අවස්ථාවක් රූපයේ දැක්වේ. මේ බලන්න x කියලා උපකරණයක් පෙන්නනවා. ඒකේ පෙන්නනවා මෙහෙම ඒ ඉදිරියෙන් තියලා තියෙන මෙහෙම මල් පෝච්චියක්. ඒකේ ප්‍රතිබිම්බයක් මෙතන සිරස් තලයක් මතට අරන් තියෙනවා. තිරයක් මතට අරන් තියෙනවා. x විය හැක්කේ තල දර්පණයක්, උත්තල දර්පණයක්, අවතල කාචයක්, උත්තල කාචයක්. ආලෝකයේ පාඩමේ මේ හරිය සමහර විට ඔයගොල්ලෝ පාසලේ ඉගෙනගෙන ඇති. එහෙම නැත්නම් මේ වෙනකොට කරමින් සිටින්නේ ආලෝකයේ පාඩම තමයි මේ දවස්වල යන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නය කරමු. තල දර්පණයක් වෙන්න පුළුවන්ද? දැන් අපි මේ උත්තර ගෙස්ට් කරන විදිහ ඉගෙන ගන්න. දැන් මෙහෙම වස්තුවක් තිබ්බහම මේ තියෙන යටිකුරු ප්‍රතිබිම්බයක්. එහෙනම් තල දර්පණයක් වෙන්නම බෑනේ. තල දර්පණයකින් දෙන්නේ පුතේ උඩුකුරු ප්‍රතිබිම්බයක්නේ. එහෙනම් තල දර්පණයක් විය නොහැකිය. තල දර්පණයක් වෙන්න බෑ. අපි දන්නවා මේක තල දර්පණයක් වෙන්න බෑ. ඒ උත්තරේ වැරදි. උත්තල දර්පණයක් වෙන්න පුළුවන්ද? උත්තල දර්පණයක් මගින් ලබා දෙන්නේ. ඒතද වාහනවල පැති කණ්ණාඩි වල තියෙන උත්තල දර්පණනේ. අන්න එතනින් හිතන්න. පැති කණ්ණාඩි වල දෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බද? නෑනේ උඩුකුරු ප්‍රතිබිම්බ. ඒ නිසා ඒක වෙන්නත් බෑ. අවතල කාචයක්. අවතල කාචයෙන් ඔයගොල්ලෝ දන්නවා ලබා දෙන්නේ. දැන් අවතල කාචයේ මෙහෙම තිබුණා නම් අවතල කාචයකින් වස්තුවක් මෙහෙම තිබ්බහම ප්‍රතිබිම්බය ලබා දෙන්නේ කාචයේ තිබෙන පැත්තෙම උඩුකුරු අතාර්කික කුඩා ප්‍රතිබිම්බයක්. උඩුකුරු අතාර්කික කුඩා ප්‍රතිබිම්බයක්. කාචය මෙතන අවතල කාචයක් නම් තියෙන්නේ ප්‍රතිබිම්බය තියෙන්නේ මෙතන. හරි. වස්තුව තියෙන පැත්තෙම උඩුකුරු අතාර්කික ප්‍රතිබිම්බයක්. ඒ නිසා ඒකත් වැරදි. එහෙනම් අනිවාර්යයෙන් මේක උත්තල කාචයක් වෙන්න ඕනේ. එතන උත්තල කාචයක් තිබ්බහම ඔයගොල්ලෝ දන්නවා මේක උත්තල කාචයක් නම් එහෙම යන කිරණ ප්‍රධාන අක්ෂයට සමාන්තර යන ඒවා නාභිය හරහා යනවා. ඒ වගේම මෙතන ඉඳලා අපි තව කිරණයක් ගත්තොත් එහෙම මෙහෙම නාභිය හරහා යන කිරණයක් මෙහෙම ගත්තොත් එහෙම ඒක ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. ඔහොම ගිහිල්ලා මෙන්න ප්‍රතිබිම්බය මෙතන ඇති වෙනවා. මෙතන තියෙන්නේ වස්තුව නම් ප්‍රතිබිම්බය මේ බාන යටිකුරු ආකාරයට ඇති වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මේකේ උත්තරය උත්තල කාචයක් කියන එක. ප්‍රශ්නාංක 18 නිවැරදි උත්තරය 4. ඊළඟට යමු අපි 19 වෙනි ප්‍රශ්නේ. ඒකත් මේ දරුවන්ට කරන්න පුළුවන් ප්‍රශ්නයක්. 19 අපිට කරන්න පුළුවන් ප්‍රශ්නයක්. තරංග සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? ඒතර පුතේ ප්‍රවේශම් වෙන්න අසත්‍ය පිළිතුරු තුනක් තියෙනවා. මේ සත්‍යයක තියෙද්දි අසත්‍යයක තෝරගන්න තරම් අපි දුර්වල වෙන්න බෑ. එහෙනම් අපි සත්‍යයක තෝරගන්න ඕනේ. සම්පීඩන හා විරලන සහිතව තීර්යක් තරංග ප්‍රචාරණය වේ. වැරදිනේ. සම්පීඩන හා විරලන තියෙන අන්වායාම තරංගවල. අන්වායාම තරංගවල තමයි අර තරංගයේ ගමන් ගන්නා දිශාවට සමාන්තරව කම්පන ඇති කරමින් ඉස්සරහට යනවා නම් ඒක අන්වායාම තරංගයක්. අන්වායාම තරංගවල තමයි සම්පීඩන හා විරලන තියෙන්නේ. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. තීර්යක් තරංගයක ශීර්ෂයක් හා නිම්නයක් අතර දුර එම තරංගයේ තරංගායාමයට සමාන වේ. හරිද බලමු. තීර්යක් තරංගයක් මෙහෙම ගන්නකො. අපි ගමු තීර්යක් තරංගයක්. මෙහෙම ගමු. අපි ගමු තීර්යක් තරංගයක්. තීර්යක් තරංගයක් ගත්තොත් දරුවෝ මෙහෙමනේ තියෙන්නේ. ඔන්නෝම තියෙන්නේ. ඔන්න තීර්යක් තරංගයක්. අපි කියනවා තීර්යක් තරංගයක ශීර්ෂයක් සහ නිම්නයක් අතර දුර. මේ තියෙන ශීර්ෂය, මේ තියෙන නිම්නය, ඒ දෙක අතර දුර තරංගායාමයලු. මේකද තරංගායාමය කියන්නේ. වැරදි. තරංගයේ අනුයාත සමාන පිහිටුම් දෙකක් අතර දුර තමයි තරංගායාමය වෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ද නැත්නම්
ඊළඟ ශීර්ෂයේ මේ ශීර්ෂයේ ඉඳන් මෙතෙන්ට දුර නැත්නම් මේ නිම්නයේ ඉඳලා ඊළඟ නිම්නයට තියෙන දුර ඒක තමයි තරංගායාමය වෙන්නේ. ශීර්ෂයක් සහ නිම්නයක් අතර දුර තරංගායාමය කියන එක වැරදි. හතරවෙනි උත්තරේ බලන්න. තුන්වෙනි උත්තරේ බලන්න. තුන්වෙනි උත්තරේ තියෙන යාන්ත්‍රික තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ. වැරදිනේ. අපි දන්නවා යාන්ත්‍රික තරංග සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණයට තමයි මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැත්තේ. එහෙමනම් එම උත්තරයද වැරදි. මේක වැරදි. දන්නවා පළවෙනි උත්තරේ වැරදි, දෙවෙනි උත්තරේ වැරදි, තුන්වෙනි උත්තරයත් වැරදි. එහෙනම් අනිවාර්යෙන් හතර හරියන්න ඕනේ. බලන්න. පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව යාන්ත්‍රික තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය කෙරේ. හරිනේ. තරංගයක් ඉදිරියට යනකොට තරංගය තමයි ඉදිරියට යන්නේ, පදාර්ථ ඉදිරියට යන්නේ. ඒ නිසා නිවැරදි උත්තරේ වෙන්නේ 4. හතරවෙනි උත්තරේ තමයි ඒකේ නිවැරදි උත්තරේ වෙන්නේ. ඊළඟට බලමු 20 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 20. ඒක අපිට කරන්න පුළුවන්. මුහුදු ජලයෙන් ලුණු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී පළමුවන සහ තුන්වන තටාකවලදී අවක්ෂේප වන ලවණ පිළිවෙලින්. මේක බොහොම ලීසි ප්‍රශ්නයක්. ඔයා දන්නවා ලුණු ලේවායක තටාක 3යි. පළවෙනි තටාකයේ අවක්ෂේප වෙන්නේ පළමුවන තටාකයේ අවක්ෂේප වෙන්නේ කැල්සියම් කාබනේට්. දෙවන තටාකයේ අවක්ෂේප වෙන්නේ කැල්සියම් සල්ෆේට්. තුන්වන තටාකයේ අවක්ෂේප වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් බලන්න මේ අණුව එහෙමනම් මේ ප්‍රශ්නේ අහන්නේ පළමුවන හා තුන්වන තටාකයේ. පළමුවන තටාකයේ කැල්සියම් කාබනේට්, තුන්වන තටාකයේ සෝඩියම් ක්ලෝරයිඩ්. බලන්න උත්තරේ කැල්සියම් කාබනේට් මුලට ආපු උත්තර දෙකක් තියෙනවා. මේක තියෙනවා, මේක තියෙනවා. තුන්වන තටාකයේ සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් පළමුවන තටාකයේ කැල්සියම් කාබනේට් මේක වැරදි. මේක තියෙන කැල්සියම් සල්ෆේට්. ඒ නිසා නිවැරදි උත්තරය එන්නේ 1. ප්‍රශ්නාංක 20 උත්තරය 1. 21 වන ප්‍රශ්නය කරලා නැති පාඩමක් වුණාට මේක ලේසි ප්‍රශ්නයක් හින්දා මම කරන්න. පහත දී ඇති ආහාර දාම අතරින් වඩාත්ම කාර්යක්ෂම ආහාර දාමය. ආහාර දාමයේ කාර්යක්ෂම වෙන්නේ පුරුක් සංඛ්‍යාව අඩු වෙනකොට. දැන් එහෙමනම් මේකේ පුරුක් සංඛ්‍යාව මේකේ බලන්න. මේකේ පුරුක් 4යි. මේකේ පුරුක් 5යි. මේකේ පුරුක් 4යි. මේකේ පුරුක් 3යි. එහෙනම් නිවැරදි උත්තරේ 1. ආහාර දාමයක් වඩා කාර්යක්ෂම වෙන්නේ පුරුක් සංඛ්‍යාව අඩු වන විට. අන්න ඒක මතක තියාගන්න. එතකොට හරි. 22 වෙනි ප්‍රශ්නය. හොඳ ප්‍රශ්නයක්. 22 වෙනි ප්‍රශ්නය බලන්න. ළමයි ටිකක් කලබල වෙනවා මේ වගේ ප්‍රශ්න වලට. ග්ලූකෝස් ද්‍රාවණයක සංයුතිය දීලා තියෙනවා. ස්කන්ධය හා පරිමාව ඇසුරින් ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 90යි කියලා. ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 90යි. එම ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොපමණද? සාන්ද්‍රණය කියන්නේ පුතේ ඝන ඩෙසිමීටරයක් ඇතුලේ තියෙන මවුල ගාන. මේක ඝන ඩෙසිමීටරයට තියෙන මවුල වලින් ප්‍රකාශ කරන්න ඕනේ. ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියලා දෙනවා. හරි මනෝමයෙන් කරන්න පුළුවන් ප්‍රශ්න මේවා. එතකොට මෙතන තියෙනවා පුතේ ග්‍රෑම් 90යි කියලා. හරි සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් 180යි. එහෙනම් මේ පුතාලා දන්නවා ග්‍රෑම් 180ක් කියන්නේ මවුල එකක්. ග්‍රෑම් 180ක් කියන්නේ මවුල එකක්. එහෙනම් ග්‍රෑම් 90ක් කියන්නේ මවුල භාගයක් නේ. මවුල 0.5ක් නේ. එහෙනම් ඝන ඩෙසිමීටරයකට ග්‍රෑම් 90ක් තියෙනවා නම් ඝන ඩෙසිමීටරයකට මවුල තියෙන්න ඕනේ 0.5. ඔන්න හරිම ලේසි මේ ප්‍රශ්නය. ග්‍රෑම් 180යි කියලා දීලා තියෙනවනේ පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් ග්‍රෑම් 180ක් කියන්නේ මවුල එකක් නේ. එහෙනම් ග්‍රෑම් 90ක් කියන්නේ මවුල 0.5ක් නේ. එහෙනම් සාන්ද්‍රණය වෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල 0.5යි. 22 වෙනි ප්‍රශ්නය ඒ අපි අවසන් කළේ. එතකොට අද අපි ප්‍රශ්න 5ක් සාකච්ඡා කරා. හෙට පන්තියේදී අපි හෙට වීඩියෝ එකේදී අපි ඊළඟ 23 වන ප්‍රශ්නයේ සිට ඉදිරියට සාකච්ඡා කරමු. සියලු දෙනාට සුබ දවසක් ආයුබෝවන්.